හයි කොහොමද ඔයාලට? ඔන්න මේ තමයි අපේ ඇල්බනි ට්‍රිප් එකේ දෙවැනි දවස. ඉතින් අපි උදෙන්ම ගියේ අපි නැවතිලා හිටපු තැන ළඟම තිබුණු ප්ලේස් එකකට වයින් ටේස්ටිං කරන්න කියලා හිතාගෙන. හැබැයි එතන ටේස්ට් කරන්න වයින් තිබුණේ නැහැ. තිබුණේ විස්කි විතරයි. ඊට පස්සේ උදෙන්ම ඇවිත් ආපහු හැරිලා යන්නත් බැරි නිසා එතන වටපිටේ චුට්ටක් බලලා අපි එතන තිබුණු ටිකක් ප්‍රයිස් එකෙන් අඩු කම්බිනේෂන් එකක් තෝරගත්තා. මොකද එතන තිබුණු විස්කි ටේස්ටිං වල ප්‍රයිස් එකත් ටිකක් වැඩි. කොහොම වුණත් ඒක අපේ හැමෝටම අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඊළඟට අපි ගියා Museum of the Great Southern කියන ඇල්බනි සිටි එකේම වගේ තියෙන මියුසියම් එක බලන්න. අපි උදේම ගියපු නිසා වෙදර් එක නම් ටිකක් සීතල ගතියක් තිබුණා. ඊළඟට මේ මියුසියම් එකේ තියෙන තවත් මේන් පාර්ට් එකක් තමයි මේ බ්‍රික් ඇමිටි කියන නැව. මේක ගැන නම් අපිට ලොකු විස්තරයක් දැනගන්න ලැබුණ නැහැ. මොකද මේකේ පහළ ඩෙක් එකට අපිට දා යන්න බැරි වුණා. ඒක ක්ලෝස් කරලා තමයි තිබුණේ. හැබැයි ඔයාලට වෙබ්සයිට් එකට ගියොත් මේ බ්‍රික් ඇමිටි කියන නැව ගැන ඩීටේල්ස් දැනගන්න පුළුවන්. ඒත් එක්කම වෙබ්සයිට් එකේ දැකපු විදියට මේකේ පහළ ඩෙක් එකට යන්න අපි ටිකට් එකක් ගන්නත් ඕනේ. ඊට පස්සේ අපි මේ මියුසියම් එකේ තවත් කොටසක් බලන්න ගියා. එතන එන්ට්‍රන්ස් එකේ මෙන්න මේ වගේ ලොකු මීටියරයිට් එකකුත් තිබුණා. මේකත් බලලා උඩට යද්දි තවත් එක අයිටම්ස් ගොඩක් තිබුණා බලන්න. මේ මියුසියම් එකේ උඩ තට්ටුවේ ගොඩක්ම තිබුණේ එක රටවල් වල යුද්ධ ගැන. එතකොට යුද්ධ වලින් තුවාල වුණ අයට ට්‍රීට්මන්ට්ස් කරන්න ගත්ත උපකරණ ඒ වගේ දේවල් ගැන තමයි. මේ ඔයාලට පේන ඉස්සර නර්ස් කෙනෙක්ගේ යුනිෆෝම් එකක්. එතකොට මේ තියෙන්නේ ඒ ට්‍රීට්මන්ට්ස් වලට ගත්ත බෙහෙත් වර්ග. එතකොට සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වගේ දේවල්. මේ වගේ දේවල් වලට ඉන්ට්‍රස්ට් කෙනෙක්ට නම් මේ මියුසියම් එකේ මේ පාර්ට් එක ගොඩක් වැදගත් තැනක් වෙයි. මේ ටික බලලා පහළට බහිද්දි තමයි මේ gift shop එක තියෙන්නේ. ඒක නම් ඉතින් ලස්සන items ගොඩාක් තියෙනවා. මේ මෙතන එක පාට stones තියෙනවා. එතකොට ලස්සන පොඩි බෙයාලා වගේ set කරපු පැන්සල්, බෙයාලා જાති එක. එතකොට මෙතන tote bags තියෙනවා, කුඩ තියෙනවා ලස්සන designs වලින්, cream જાති ගොඩක් ලට homemade සබන්. එතකොට ඒ වගේ items ගොඩාක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා cups තියෙනවා. එතකොට ලස්සන earrings, pendants ඒ වගේ ගොඩක් જાති තියෙනවා. කොහොම හරි අපිත් අන්තිමට එතනින් ලස්සන magnet එකක් තෝරගත්තා අපේ trip එකේ memory එකක් විදියට අරගෙන එන්න. ඊළඟට අපි ඇල්බනි සිටි එකට ගියා. මොකද අපිට පොඩි බඩු ටිකක් තිබුණා ගන්න. මේ තියෙන ඇල්බනි සිටි එකේ තියෙන ලස්සන church එකක්. සිටි එකේ ඇවිදලා අපිට ඕනේ බඩු ටිකත් අරගෙන ඊට පස්සේ අපි ගියා view point එකකට. මේක නම් එහෙම ගොඩක් famous place එකක් නෙමෙයි මම හිතන්නේ. හැබැයි එතන ගල් තලාවක් වගේ තිබ්බේ. එතනට ගියාම සිටි එකේ එක පැත්තක් හරි ලස්සනට පෙනුණා. මේ ඔයාලට පේනවා ඇති එතන ගල උඩට ගියාම
හරිම ලස්සනට පේනවා. මාරම ලස්සන view එකක් තියෙනවා එතන උඩට. මෙතන view එක ටිකක් බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි යන්න හිතුව නැෂනල් පාර්ක් එකකට. ඇල්බනි වල මේ වගේ නැෂනල් පාර්ක් එකක් ඇතුලේ ලස්සන බීචස් ගොඩක් තියෙනවා අපිට බලන්න. මේ නැෂනල් පාර්ක් එකේ තවත් විශේෂ තැනක් තියෙනවා බලන්න. ඒ තමයි බ්ලෝ හෝල්ස්. අපි දැන් මේ බ්ලෝ හෝල්ස් බලන්න තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති මේ යන පාර මාරම ලස්සනයි. ලස්සන view එකක් තියෙනවා. ඒ නිසා මම දිගටම මේක වීඩියෝ කරා. මොකද හරිම ලස්සන view එකක් තියෙන නිසා. ඊට පස්සේ පාකින් එකේ වාහනේ දාලා අපිට පයින් තමයි යන්න තියෙන්නේ බ්ලෝ හෝල්ස් තියෙන තැනට. ඒ පයින් යන අතරමගේ දෙපැත්තෙත් හරිම ලස්සනයි. ඇල්බනි වල අපිට මුහුද තමයි ගොඩක් බලන්න තියෙන්නේ. ඒ වුණාට ඔයාලට පේනවා ඇති මේ view එක හරිම ලස්සනයි. මුහුදේ පාට ගොඩක් තැන්වල අර blue shades තියෙනවා මුහුදේ. ඒකත් එක්ක හරිම ලස්සන view එකක් තියෙනවා. මේ අපිට ඉස්සරහින් පේන ගල් තලාවේ තමයි බ්ලෝ හෝල්ස් තියෙන්නේ. බ්ලෝ හෝල්ස් තියෙන තැනට යන්න කලින් මෙතන පොඩි වෝනින් එකකුත් දීලා තියෙනවා. මොකද එතන ගල් තලාවෙන් පහළ කෙලින්ම මුහුද තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙතනට යනවා නම් සේෆ්ටි එක ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යෙන්. මේ වීඩියෝ එකේ ඔයාලට හොඳට බැලුවොත් පෙනෙයි මේ බෝඩ් එක තියෙන තැනින් වතුර උඩට ස්ප්‍රේ වෙනවා. ඒත් එක්කම ලොකු සද්දෙකුත් එනවා. ඊළඟට මේ වගේ තවත් ලස්සන view එකකුත් බලාගෙන අපි ගියා good beach කියන beach එකට. මේ විදිහට තමයි අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස ගත වුණේ. ඊට පස්සේ ලස්සන සන්සෙට් එකකුත් බලාගෙන අපි අපේ නවතින තැනට ගියා. එදා රෑ අපි ඩිනර් එකට පොඩි බාබකියු පාටි එකකුත් දැම්මා. එහෙනම් අපේ ට්‍රිප් එකේ අන්තිම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.